ඒ වගේම පුතේ වාක්‍ය වින්‍යාසයක් තියෙනවා. එක් වාක්‍ය වින්‍යාසයක් මෙන්න මේ වගේ වාක්‍ය වින්‍යාසයක් තියෙනවා. යම් වාක්‍යයක අවසානයේදී මෙන්න මේ පද යුතු යුතුය මැනවි යෙහෙකි වාට පේනවා යම් වාක්‍යයක අවසානයක යුතු යුතුය මැනවි යෙහෙකි කියන මෙන්න මේ පද යෙදিলা තිබුණොත් මේ පද යෙදিলা තිබුණොත් බලමු අපි මේ වාක්‍ය ක්‍රියාත්මක වෙන විදිය. උදාහරණයක් ගමු පුතේ. මා එහි යා යුතුය. මා එහි යා යුතුය. ඔයාලට මේ වාක්‍ය පේනවා. මේ වාක්‍ය වලට පේනවා මම ඉදිරිපත් කරලා තියෙන යුතු යුතුය මැනවි එහි කියන පද වලින් යුතුය කියන පදේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් යම් වාක්‍යයක අවසානයේදී යුතු යුතුය මැනවි එහි කියන පද යෝගයේ යෙදিলা තිබුණොත් අනිවාර්යෙන්ම ඒ පදෙත් එක්ක එන කර්තෘ අනුක්ත වෙනවා. කර්තෘ අනුක්ත භාවයටපත් වෙනවා. මා එහි ආයුතුය. එහෙනම් ඔයාලට පේනවා මොකද්ද? යුතු කියන පදේ ඇවිල්ලා තියෙනවා. ඒ යුතු කියන පදේ වාක්‍ය අවසානයේ තියෙන නිසා කර්තෘ අනුක්ත වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම යුතු යුතුය මැනවි එහි කියන පද යෙදුනොත් වාක්‍යයේ කර්තෘ අනුක්ත වෙනවා. හැබැයි පුතේ අවධානය යොමු කරගන්න ඕන කරුණක් තමයි ඒ කරුණෙන් තව කරුණකට අවධානය යොමු කරන්න ඕන. ඔයාලට පේනවා මේ මම කිව්වා යුතු යුතු මැනවි එහි කියන පද ආවොත් අනිවාර්යයෙන්ම වාක්‍යයේ කර්තෘ අනුක්ත වෙනවා කියලා. හැබැයි පුතේ මෙන්න මෙහෙම සිද්ධ වුණොත් කොහොමද සිද්ධ වුණොත්? මෙන්න මෙහෙම සිද්ධ වුණොත් මෙන්න මේ යුතු කියන පදය පුරුෂාර්ථයේ වර්ණ කියලා තිබුණොත් ඔයා දන්නවා පුරුෂාර්ථය ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ ඒක වචන බහු වචන මේ යුතු කියන පදේ පුරුෂාර්ථයේ වර්ණ කියලා තිබුණොත් ඒ කියන්නේ යුත්තේය යුත්තෝය යුත්තේහි යුත්තේහි යුත්තේහු යුත්තේහි යුත්තේහු ඔයාලට පේනවා යුතු කියන පදයේ පුරුෂාර්ථයේ වර්ණ කියලා තිබුණා. ප්‍රථම පුරුෂ යුත්තේය බහුවචන යුත්තෝය මධ්‍යම පුරුෂ යුත්තේහි බහුවචන යුත්තේහු උත්තම පුරුෂ යුත්තේමු යුත්තේමි යුත්තේමු. එහෙනම් පුරුෂාර්ථයේ වර්ණ කියලා තිබුණොත් පුතේ මේ රීතිය වැඩගත් වන්නේ නැත. මම කිව්වේ යුතු යුතුය මැනවි එහි කියන පදය යෙදලා තිබුණොත් වාක්‍යයේ කර්තෘ අනුක්ත වෙනවා. හැබැයි යුතු කියන පදය පුරුෂාර්ථයේ වර්ණ කියලා තිබුණොත් අනිවාර්යෙන්ම වාක්‍යයේ කර්තෘ උක්ත වෙනවා. මම එහි යා යුත්තේමි වෙන වාක්‍යය මම එහි යා යුත්තේමි. එහෙනම් ඔයාලට පේනවා යුතු කියන එක පුරුෂාර්ථයේ වර්ණ කියලා තියෙනවා. එහෙනම් පුරුෂාර්ථයේ වර්ණ කියලා තියෙනකොට කර්තෘ උක්ත වෙනවා. ඒක නිසා ඔළුවේ තියාගන්න යුතු යුතු මැනවි එහි කියන පද වාක්‍යයක අවසානයේ තිබුණොත් කර්තෘ අනුක්ත වෙනවා. හැබැයි පුතේ යුතු කියන පදය පුරුෂාර්ථයේ වර්ණ කියලා තිබුණොත් කර්තෘ උක්ත වෙනවා. අපි දුන්නේ උත්තම පුරුෂ ඒක වචන යුත්තේමි කියන පදය එක වර්ණ කියලා තියෙනවා මියන්නේ. ඒක නිසා කර්තෘ අපි උක්තව තබනවා. මේ පුතේ වාක්‍ය රටාවක් යුතු යුතු මැනවි එහි කියන පදයෝ කියලා. එහෙනම් ඔබට වැටහෙන්නේ නැති මේ වගේ තවත් කෙටි වාක්‍ය රීතිය විශේෂ වාක්‍ය රීතියේ
ඔබට යොමු කරන්නම් අනිවාර්යයෙන්ම මෙව නරඹන්න ඔබ සිංහල ව්‍යාකරණය සම්බන්ධව පූර්ණ දැනීමක් ලබා ගන්න. එනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.